ඔබ සැමට සුබ දවසක්. අද අපි කතා කරන්නේ ගුවන් යානාවල සුවිශේෂී අංගයක් වන කළු පෙට්ටිය පිළිබඳවයි. විශාල ගුවන් අනතුරකින් පසුවත් මෙය විනාශ නොවී තිබෙන්නේ කෙසේද? මෙය එතරම් වැදගත් වන්නේ ඇයි? අපි අද මේ පිළිබඳව සොයා බලමු. තවමත් ඔබ අපේ දැනුම් පොත YouTube channel එක subscribe කර නැතිනම් දැන්ම subscribe කර අප හා එක්වන්න. ගුවන් යානා කළු පෙට්ටිය දෙවන ලෝක යුද සමයේදී ප්‍රහාරක ගුවන් යානා ආදිය සඳහා ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. පසුව මෙය තවත් වැඩි දියුණු කර 1956 වර්ෂයේදී ඕස්ට්‍රේලියානු ගගනයානා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වූ ඩේවිඩ් වොරන් විසින් ලෝකයට හඳුන්වා දෙන ලදී. ගුවන් යානාවක් අනතුරට ලක් වූ විට එහි කළු පෙට්ටිය සොයන බවට ඔබ අනිවාර්යයෙන්ම අසා ඇති බවට සැකයක් නැහැ. එයට ප්‍රධාන හේතුව වන්නේ ගුවන් අනතුර ඇතිවීමට බලපෑ හේතුව පිළිබඳව සියලුම තොරතුරු අනාවරණය කර ගැනීමට මෙය උපකාරී වීමයි. මෙම උපකරණය කළු පෙට්ටිය ලෙස හැදින්නුවත් සත්‍ය වශයෙන්ම මෙය කළු පැහැයක් ගන්නේ නැහැ. මෙය දීප්තිමත් තැඹිලි පැහැයකින් යුක්ත වෙනවා. එය පියාසර දත්ත රෙකෝඩරය සහ නියමු කුටියේ හඬ පටිගතකරණය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේ කළු පෙට්ටිය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය මෙන් 3400 ගුණයක බලයකට ඔරොත්තු දීමට හැකිතරම් ස්ථායී වෙනවා. ඒ නිසා අඩි 33000ක් පමණ ඉහළ අහසේ සිට බිම වැටුණත් අධිබලැති පිපරුමකට මැදි වුණත් මෙයට කිසිසේත්ම හානි වෙන්නේ නැහැ. ඒ වගේම මෙම කළු පෙට්ටියට සෙල්සියස් අංශක 1100ක තරම් උෂ්ණත්වයකට අවම වශයෙන් පැයක්වත් ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ නිසා අනතුරකින් පසු මෙය දරුණු ගින්නකට මැදි වුණත් කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මේ උපකරණය ජල ප්‍රතිරෝධී එකක්. එම නිසා ජලයෙන් කිසිදු හානියක් මෙයට සිදුවන්නේ නැහැ. කළු පෙට්ටිය ගුවන් අනතුරකින් පසු මුහුදු පතුලේ හෝ ජලය යට සැඟවී තිබුණහොත් දින 30ක් යනතෙක් මෙය ස්වයංක්‍රීයව එක්තරා රිද්මයකට ධ්වනි තරංගයක් පිටකරනු ලබනවා. එමගින් මේ උපකරණය මුහුදු පතුලේ තිබෙන ස්ථානය සොයා ගැනීමට පහසු වෙනවා. එමෙන්ම මෙම කළු පෙට්ටිය තුළ තත්පරයක් ඇතුළත කිහිප වතාවක් ගුවන් යානයේ පිහිටීම පිළිබඳව නොනවත්වා සටහන් වෙනවා. ඒ වගේම නියමු කුටියේ ශබ්ද කටහඬවල් සියල්ල මෙහි පටිගත වෙනවා. පැය දෙකෙන් දෙකට නියමු කුටියේ හඬපට අලුත්වන අතර ගුවන් යානය අනතුරට ලක්වීම දක්වා නියමු කුටියේ අවසන් පැය දෙක තුල ඇති වූ සියලු සංවාදයන් සෑම විටම මෙහි පටිගත වී තිබෙනවා. හැබැයි ඉතින් මේ මොන තත්ත්වය තිබ්බත් බොහෝ ගුවන් යානා අනතුරු වලින් පසු මෙම කළු පෙට්ටිය හොයාගන්න එක තරම් ලේසි වන්නේ නැහැ. එයට හේතුව වෙන්නේ ගුවන් යානා අනතුරු බොහොමයක් සිද්ධ වන්නේ ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වීමයි. මීටර් 3000කට වඩා ගැඹුරු මුහුද තුල මෙය හොයන එක අතිශයින්ම දුෂ්කර කාර්යයක්. ඒ වගේම දවස් 30ක් ඇතුළත මෙය සොයා ගැනීමට නොහැකි වුවොත් ඒ ගුවන් යානා අනතුරු ගැන සත්‍ය තොරතුරු සියල්ල සදහටම මුහුදු පතුලේ වැලිලිලා යාමේ ඉඩකඩ බොහොම වැඩි. එයට හේතුව මෙහි අන්තර්ගත වන බැටරිවල ආයු කාලය දින 30ක් වැනි කෙටි කාලයක් ගැනීමයි. මෙමගින් අදාළ ගුවන් යානා අනතුරට හේතුව අනතුර සිදු වූ ආකාරය, අනතුර සිදුවෙන වේලාව සහ නියමු කුටියේ නියමුවන් අතර ඇතිවන සංවාද යන සියල්ල පටිගත වී තිබෙනවා. තවත් මෙවැනි දැනුමින් පිරි වීඩියෝ නරඹන්න අපගේ දැනුම පොත YouTube channel එක දැන්ම subscribe කරන්න. නැවතත් මෙවැනි දැනුමින් පිරි වීඩියෝවක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.